හායි මං අදාවේ ඕගලන්ට IT ගැල තියෙන සිම්පල් ටොපික් එක එක්ස්පලේන් කරන්න. ඒ තමයි බයිනරි 1 and 0. මුලින්ම දැක්කම හරිම confusing, but don't worry, we will get you through it. කම්පියුටර් එකට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් දේවල් දෙකයි. ඒ තමයි on and off. එතකොට මේ 1 and 0 අපි use කරනවා මේ on and off represent කරන්න. 1 and 0 use කරලා අපිට different numbers represent කරන්න පුළුවන්. That's why binary is so important. කොහොමද මේ කම්පියුටර් එකක් 1 and 0 identify කරගන්නේ? හිතන්න wire ටිකක් කම්පියුටර් එකකට electricity through connect වෙලා තියෙනවා කියලා. මේ wire එකක් එක්ක on වෙන්න පුළුවන්, එහෙම නැත්නම් off වෙන්න පුළුවන්. මේක තමයි කම්පියුටර් එකක් 1 and 0 විදිහට recognize කරගන්නේ. දැන් බලමු කොහොමද මේ 1 and 0 use කරලා numbers හදන්න කියලා. ඒක බලන්න මුලින්ම අපි දැනගමු ඩෙසිමල් සිස්ටම් එක ගැන. අපි දන්නවා normal digits, ඒ කියන්නේ 0 to 9. ඒකෙදි අපි maths වල කරලා තියෙනවා 10 බේස් එකේ. එහෙම නැත්නම් 10 පාදයෙන් ලියා ගන්න එක. ඒ කියන්නේ 10 බිංදුවෙනි බලය, 10 පළවෙනි බලය, 10 දෙවෙනි බලය, 10 තුන්වෙනි බලය. ඒ වගේම ඔයගලන්ට මතක ඇති මේක අමතර දෙයක් ඕනෑම සංඛ්‍යාවක බිංදුවෙනි බලය එකයි කියන එක. ඉතින් බයිනරි වලදී කරන්නේ මේ 10 පාදයේ වෙනුවට දෙකේ පාදයෙන් ලියා ගන්න. ඒ කියන්නේ දෙකේ බිංදුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3 විදිහට. දැන් අපි බලමු කොහොමද 10 කියන එක බයිනරි වලින් ලියන්නේ කියලා. මුලින්ම ඕගොල්ලෝ මම අර කියපු විදිහට දෙකේ බලයන් ටික පිළිවෙලට ලියා ගන්න. 1, 2, 4, 8. ඊට පස්සේ බලන්න කොහොමද මේ 10 කියන සංඛ්‍යාව දෙකේ බලයන් යූස් කරලා අපි හදා. මෙතනද මම ඔයාලට පොඩි ටිප් එකක් කියන්න. ඕගොල්ලන්ට හදා ගන්න ඕන සංඛ්‍යාව 10 නම් ඕගොල්ලෝ බලන්න 10ට ළඟම දෙකේ බලය මොකක්ද කියලා. ඉතින් ඒකට තමයි මම අර උඩ කියලා තියෙන විදිහට අපි ආපස්සට 1 2 4 8 කියලා පැහැදිලිව බලයන් ටික ලියා ගන්න ඕන. ඉතින් ආසන්න මගේ වෙන්නේ එතකොට 10ට 8. එතකොට 8ට තව දෙකක් එකතු කළාම තමයි 10 හැදෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ 8 සහ 2 තියෙන තැන් වලට 1 දාන්න, ඉතුරුවට බිංදුව දාන්න. ඉතින් මේ විදිහට තමයි අපි ලේසියෙන්ම ඩෙසිමල් බයිනරි වලට කන්වර්ට් කරන්නේ. මම හිතනවා ඔයාලට මම කියපු දේ තේරෙන්නේ නැති කියලා. එහෙනම් see you in next video.